ආයිබෝ ඒවා එහෙනම් අද හදමු වෙනස්ම විදිහක් වෙනස්ම දෙයක් වදමල් කරියක්. මෙන්න මේ ටික තමයි අපේ වදමල් කරියට ඕනේ. අපි මේකට අම්මිරි ටිකක් හල්මැස්ස ටිකක් වැඩිපුර එකතු කරගන්න. මොකද වදමල් වල රස අමුතු රසක් නිසා අපිට උරු පුරුදු රහන් නෙවෙයිනේ එන්නේ ඒකෙන්ද. එන්නම් අපි යා වදමල් කරිය හදන්න. හල්මැස්ස ටික දෙලෙන් බැද ගන්නවා. මෙන්න මේ විදිහට හල්මැස්ස ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. එන්න ඒකලා අපි රන්වන් පාට වෙගෙන ඉන්න සුදුලුණු ටික එකතු කරගන්නවා. සුදුලුණු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා ඒක බැදීගෙන එනකොට කුරුඳු පොත්තකට අපි එකතු කරගන්න මේකේ සුවඳ වැඩි වෙන්න. ඒකලා එකටම අබ්බ ටිකකුත් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්නවා. ඒක රන්වන් පාට වෙගෙන යනවා. හාල්මැස්ස බැදීගෙන එනකොට රන්වන් පාට දුබුරු පාට වෙගෙන එනකොට මේකට අපි කරමින්ජ ටිකයි බීලොන් ටිකයි ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගන්න. වදමල් කියන්නේ දියවැඩියාවට හොඳම බෙහෙතක්. කවුරුත් කන්නේ නැහැ වදමල් කිව්වහම. බයි වදමල් කියන්නේ හොඳම ගුණදායක කෑම. එන්න මම ටිකක් මම වැඩිපුර එකතු කරගත්තා. අපි එකතු කරගන්න 3-5 මිරිස් කුඩු, කහ කුඩු, සියඹලා ලුණු ටික ඔක්කොම එකතු කරලා දැන් මේක හොඳට කලවම් කරගන්න. මේ ඔක්කොම වදමල් පෙති ටික දාන්න කලින් තමයි කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා හොඳට අපි තෙලෙන් තැම්බෙන්න ඕනේ. හොඳට කලවම්. මේක ලාවට තැම්බීගෙන එනකොට ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කරන හොඳම කෑමක් තමයි මේ වදමල් කියන්නේ. ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන්න හොඳම කෑමක්. ඔන්න අපි ඒකට සෝස් ටිකකුත් එකතු කරනවා. මොකද සියඹලාට අඹුල් රස නැදී කියලා හිතන හින්දා පොඩ්ඩක් අඹුල් රහ තියෙනවා නම් හොඳයි. මොකද වදමල් කියන්නේ අපිට හුරු පුරුදු රහ නෙවෙයි හින්දා එන්න ඒකලා අපි වදමල් පෙති ටික එකතු කරනවා. මේකේ වදමලම එකතු කරගන්නේ වදමල් පෙති ටික විතරයි. එන්න මේ විදිහට අපි වදමල් පෙති ටිකත් එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මතක තියාගන්න දියවැඩියාවට හොඳම බෙහෙතක් තමයි මේ වදමල් කියන්නේ. අප කවුරුත් දන්නේ නැති දෙයක්. මෙන්න මේ විදිහට දැන් වදමල් ටික හොඳට අපි කලවම් කරලා ඒකට අපි වතුර චුට්ටකුත් එකතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා ගුණදායක හරිම ඖෂධීය කෑමක් තමයි මේ වදමල් කියන්නේ. ඇත්තටම වදමල් ජෑම් හදන්නත් පුළුවන්. මම අද හදන්නේ වදමල් කරියක්. මෙන්න මේ විදිහට වතුර චුට්ටක් එකතු කරලා අපි පොඩ්ඩක් වදමල් ටික පෙති ගතිය පෙති වල කනගව ගතිය නැති වෙනකන් තියන්න ඕනේ වහලා. මිනිත්තු 5ක් විතර තියලා ගන්න ඕන. ගොඩක් කළා තියන්න එපා. මෙන්න මේ විදිහට බලන්න මම අර අම්මිරිස් වැඩියෙන් ගත්ත හින්දා අම්මිරිස් ටිකක් වැඩියෙන් පේනවා. අම්මිරිස් වැඩියෙන් ගත්තේ මංගේ වදමල් වල රහට උරු නැති හින්දා ඔයගොල්ලෝ අම්මිරිස් අඩු කරලා ගන්න පුළුවන්. හල්මැස්ස අඩු කරලා ගන්න පුළුවන්. අර රස පුරුදු නැති හින්දා තමයි මම මේ විදිහට අද එකතු කරගත්තේ මේ හල්මැස්ස අම්මිරිස් ටිකක් වැඩියෙන්. ඔන්න බලන්න මේ වදමල් කරිය. නිකන් අර ඇඹරල්ලා මාළුවක් වෙලා වගේ පේන්නේ. ඇත්තටම මාරම රසයි මාරම ගුණයි. දියවැඩියාව තියන අයට හොඳම ගුණදායක කෑමක්. අදලා කාලා බලන්න නිකන් ගහේ පරවලා වඩන මල. ඔයගොල්ලෝ පොඩ්ඩක් හදලා බලන්න. එහෙනම් අදට යනවා බොහොම ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු එහෙනම්.